Hello. Hello ma'am. ඔයා මේ දරස් එකෙන් ඕඩර් වගේක් දාලා තියෙනවා. දරස් එකෙන් ඕඩර් වගේ? ඔව්. දාලා තියෙනවා මේ අද හවස දාලා තියෙන්නේ. හෙට ඩෙලිවර් කරන්නද? හෙට ඩෙලිවර් කරන්නද? එහෙමයි මේ දරස් එක සාමාන්‍ය මේ ඕඩර් එක දැම්මම කවුදා ඩෙලිවර් වෙන්නේ? හරිද? දවස් 4ක් විතර යනවා බඩු වෙන්න. ඩෙලිවර් කරන්න. එහෙම කතා කරන්න එපා මහත්තයා. දැන් මේ ඔයා දාලා දැන් මගුලක් කියනවනේ. කොහොමද දෙන්නේ? ඈ? ආදර දෙන්න තියෙන්නේ මේලාට මේ දරස් එකේ මේ ඕඩර් දාන්නේ නැහැ. ඇයි නැහැ කියන්නේ දැන් මම මේ දරස් එකේ මේ වැඩ කරන එකේ කතා කරන්නේ. එහෙමද? ඔව්. එනවාට වැරදිලා එන. වැරදිලා නැහැ. සාමාන්‍ය දරස් එකේ මේලාට දාන්නේ නැහැ ඕඩර්. මානක ඕඩර් දෙන්නේ නැහැ. මොකක්ද දාලා තියෙන්නේ? ඔයාගේ නම දිලුප නේද? නෑ නෑ. දිලුප නෙමෙයිද මේ? නෑ නෑ. හැබැයි පුතේ ආයේ ඕඩර් දාලා නම් අහුවෙන්න එපා ඈ. එහෙමද? ඔව්. ගෙවල් වරද්දනද? ආන්දර මේ ආදර දෙන්න දුවිතර. ආතල් නෙමෙයි බල්ලෝ කියන එක තේරෙන්නේ නැද්ද තොට දැන්? දැන් මටත් මල පයින්නෝනේ. දරසෙන් කොහොමද කතා කරන්නේ කවුරු? එහෙනම් මේ කතා කරන්නේ යකෝ. උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු හරි. අඩෝ මේ ඉතින් මට මොකද කරන්නේ? දැන් කැරි වැඩ කරන්න උරුදු වෙන්න එපා හරි. ඒවද? එහෙමද දහන්නේ යකෝ කියපන් හරියට. අම්මා දැන් ඕඩර් එක? ඩිලීට් එකක් දාලා තියෙන්නේ. මොකද? පොඩ්ඩක් හිටපන් මම මේ ඔෆිස් එකෙන් ආලා කියන්න. මේ උඹ මුලින්ම ආතල්ලා දෙන්න ගලේ මුලින්ම දැනගෙන ඉන්න. ඕඩර් සාමාන්‍යයෙන් මේ කතා කරනකොට අදී තියාගෙන බලන්නේ. මේ මුලින්ම දැනගෙන ඉන්න. මේ හරි තොරතුරු ලැබුණා අපිට. ඊයේ බඩ් එක තමයි ඔබතුමා මේ ඕඩර් කරලා තියෙන්නේ. අපි ඒ බත් එහෙම මේ දරසෙන් ගෙන්නන්නේ අපි ඔක්කොම ගෙන්නන්නේ මේ රටින් ගෙන්නන්නේ. එහෙනම් මොන මගුලටද මේකට ඕඩර් දෙන්නේ? දරාසයකට රටින් තමයි පුතා එන්නේ බඩු. ඔය දන්නේ නැති මගුල් කියවන්න එපා. අපි මෙහෙම දරසෙන් නේ බඩු ගෙන්නන්නේ. හරිද? අපි වෙනම කෙනෙක් තියෙන එක්කෙනෙක්. මේ ඕයි නේ දැන් තමුසේ නෙමෙයිනේ මෙතන වැඩ කරන්නේ. අයිසේ මමනේ දැන් මෙතන වැඩ කරන්නේ. තමුසේ මට උගන්වන්න එනවද? පවණි හොඳින්ද? පවණි හොඳින්ද? පවණි හොඳින්ද? මේ පවණිත් දරසකින් බඩුවක ඕඩර් කරලා තියෙනවා. ඕ දාලා තියෙනවා. ඒවා කියන්නත් බෑ අප්පා. ඒකත් දීලා තියෙන්නේ ඔයාගේ මේ ඇඩ්‍රස් එකනේ. එයාත් දීලා තියෙන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක. ඔව් කියන්නකෝ. හා කොහොමද ඉගෙන ගන්න මේ ක්ලාස් තියනවද කොයි හරි යන්න මොන හරි පාන්ති තියනවද මට කියන්නකෝ මුලින් මේක මේ මට කියන්නකෝ බයික් කරන්නේ කොහොමද කියලා අනේ මහත්මයා මේ පොඩ්ඩක් කියනකො කොහොමද ඒක ඉගෙන ගන්න කියලා ඒ කොහොමද ඒක ඉගෙන ගන්නේ අන්ති තියනවා දැරි තෝ අහන දේ නෙමෙයි නේ යුක්ත දෙන්නේ තොට සිංහලද දෙමළද මොනවද තේරෙන්නේ දැන් මහත්මයා ඔයාට දෙමළෙන් අහන්න ඕනද එංග පුරි කෑපා පුරි ඩිංගු ලෝලි ලලකලේ ගේ උණුකුම් පුන්නේ සාලා